හයි ඔන්න මම ඔයාලට අද පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුවා මම ටොම්බොයි කෙනෙක් විදිහට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් මේ පෙනුමට ගොඩක් වෙලාවට මගේ යාළුවෝ එතකොට ඉතින් සෝෂියල් මීඩියා වල ඉන්න ගෑනු ළමයි එහෙම ගොඩක් ආසයි. ඉතින් ඔයාලා ගොඩක් අය කමෙන්ට්ස් එහෙම දානවා wow I'm straight කියලා එහෙම දානවා. ඉතින් හරිද? I'm straight too. මම මේක ඇත්තටම ආතල්ලකට වගේ කරන වැඩක්. ඒ කියන්නේ මට ගොඩක් ආසාවක් තිබ්බා කොණ්ඩේ කපන්න. ඔයාලා දැකලා ඇති මගේ වීඩියෝ කලින් එහෙම කොණ්ඩේ ගොඩාක් දිගයි මගේ කොණ්ඩේ. ඉතින් ගොඩක් මගේ අම්මා වුණත් මට කපන්න දුන්නේ නැහැ. මගේ කොණ්ඩේ හැම වෙලේම බයින කොණ්ඩේට අතක් තියන්න එපා කියලා. කොහොම හරි ඉතින් රටාවට පස්සේ මම මගේ ආසාව ඉෂ්ට කරගත්තා ඒ විදිහට. ඒ වගේම මට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මම මගේ hair treatment ගැන ඔයාලා එක්ක වැඩි කතා කරේ නැහැනේ. ඉතින් මගේ hair එකට මම treatment එකක් කරනවා. ඉතින් මම මෙහි ඇවිල්ලා hair එකට කරන්න ගත්ත හොඳම treatment එක තමයි olive oil ගාන එක. මම ලංකාවේ ඉන්නකොට තෙල් එකක් පාවිච්චි කරා. මෙන්න මේ අම්ලා කියන තෙල් එක මගේ කොණ්ඩේ ගොඩක් දිගට තියෙන කාලේ ඒ වගේම ඉස්කෝලේ යන කාලේ හිම මම මේ අම්ලා කියන එක තමයි පාවිච්චි කරේ. මේකේ හැබැයි අම්ලා gold කියලා එකක් තියෙනවා. ඒක තමයි මම පාවිච්චි කරේ. හරිද? මෙහි ඉතින් ඇවිල්ලා මම අම්ලා gold කියන එක හෙව්වා. මට ඒ gold කියන එක නම් හම්බුන්නේ නැහැ. අම්ලා gold එක මම ගෙන්න ගත්තේ කුවේට් වලින්. මොකද මගේ තාත්තා ඒ දවස්වල කුවේට් හිටියේ. ඉතින් කුවේට් වලදී මම එහෙ තාත්තා එක්ක නැවතිලා ඉන්නකොට කුවේට් වලදී මම ගෑවේ අම්ලා gold එක. ඒකේ මගේ කොණ්ඩේ එහෙම අනේක නැවතිලා මගේ කොණ්ඩේට මාර විදිහට වෙනසක් තේරුණා. හරිද? ඒ අම්ලා gold එක ගෑවට පස්සේ ඊට පස්සේ ඉතින් මම ලංකාවට පස්සේ තෙල් එක නැහැනේ ගන්න. ඒ හින්දා මම තාත්තට කියලා ඒ තෙල් එක ලංකාවට ගෙන්නගෙන තමයි ගෑවේ. අවුරුදු ගාණක් තිස්සේ මම ගෑවා. ඉතින් මේ ළඟක් වෙනකම්ම ගෑවා. රටාවට පස්සේ ආයෙත් මගේ කොණ්ඩේ යන්න ගත්තා. ඊට පස්සේ මම අම්ලා හොයලා තමයි මේක හොයාගත්තේ. ඒ වුණාට මේක නම් ගෑවට මට ලොකු රිසල්ට් එකක් ඇත්තටම හම්බුන්නේ නැහැ. හරිද? මගේ තවත් කොණ්ඩේ යනවා. මේ හැබැයි ගොඩාක් දුරට අඩු වුණා කොණ්ඩේ යන එක. දැන් නම් යන්නේ කෙස් දෙකක් කෙස් ගහක් වගේ තමයි. ඒ මොකද කියනවා නම් මම දැන් ගන්නෙ normal olive තෙල්. මම මේ වගේ වීදුරුවකට අපි normal පාවිච්චි කරන olive තෙල් ටිකක් තමයි මේ olive තෙල් තියෙන්නේ. වලට පේන නිකන් සුදු පාටයි වගේ. මේක තමයි මම ගන්නෙ. හරිද? ලංකාවේ ඉන්නකොට අර අම්ලා gold කියන එකට මම E vitamin කරල් තියෙනවා. කොළ පාට තෙල් ඇතුලේ තියෙන කරල් జాතියක් තියෙනවා. E vitamin පාමෙසිල් එහෙම තියෙනවා. ඒවා කලවම් කරලා ගියා. ඉතින් එතකොට කොණ්ඩේට හොඳට රිසල්ට් එකක් ආවා. හරිද? හැබැයි මෙහෙ මම ඒ කරල් හෙව්වා. මට හොයාගන්න විදිහක් තිබ්බේ නැහැ. මට ඇත්තම ගන්න විදිහක් තිබ්බේ නැහැ ඒ කරල්. ඒ හින්දා මම normal olive තෙල් තමයි ගන්න. හැබැයි මේකත් ගොඩක් හොඳයි ඈ. olive මේකට වෙනම මම E vitamin කලවම් කරේ නැහැ. ඒත් මේ නිකන් olive ගාන එකත් මගේ කොණ්ඩේ යන එක නම් නැවතුණා. ඇත්තටම දැන් කොණ්ඩේ යන්නේ නැහැ. නැත්තම් ගොඩාක් දුරට මගේ කොණ්ඩේ නිතරම වගේ යනවා. මෙහි ඉතාලියාවට පස්සේ මොකද වතුර එකපාරට වෙනස් වෙනවනේ. ඉතින් දේශගුණේ වෙනස් වීමත් එක්ක මගේ කොණ්ඩේ යන්න ගත්ත ගොඩක්. ඔලිව් තෙල් විතරයි මම ගන්න. ඉතින් ඒක තමයි මම ඔයාලට කියන්නේ මේ අරගෙන ආවේ. හරිද? මම දැනට මේ ඉතාලියේදී පාවිච්චි කරන්නේ මේ වගේ සාමාන්‍ය ඔලිව් තෙල් විතරයි. හරි එහෙනම් අපි ආයේ ටොම්බොයි මාතෘකාවට බහිමු. ඉතින් මම කලින් ඔයාලට වීඩියෝ එකකින් මේක පෙන්වන්න නැතිනේ. try කරලා බලන්න ගත්ත කියලා. ඉතින් මේ වෙනකොට නම් මම මේක ගාලා කොණ්ඩේ මේ හොදලා වතුර පෙරන්නේ නැති ගානට තමයි මම මේ තියාගෙන ඉන්නේ. මේක මම දැනටමත් ගාලා ඉවර වුණ නිසා මගේ කොණ්ඩේට ගන්න තියෙන්නේ මෙන්න මේක. මේක නිකන් සීරම් එකක් වගේ. හරිද? ග්ලොස් සීරම් එකක් වගේ. ඉතින් මේක මම මේ විදිහට අරගෙන ගානවා. කොණ්ඩේට ගාන්නේ හිස් කබලට නෙමෙයි කොණ්ඩේට ගාන්නේ. හරිද? කෙස් වල තමයි ගාන්නේ. මොකද කොණ්ඩේ ලස්සන තියෙන්නේ. මේක අර hair එකට කරන treatment එකක්වත් එහෙම දෙයක් නෙමෙයි. මේක මේ කොණ්ඩේ ලස්සනට තියෙන තමයි ගාන්නේ. මේක පට්ට සුවඳයි වලු. සිරාවඩම් පට්ටම සුවඳයි මේක. මෙන්න මේ විදිහට මම ගා ගන්නවා. ඒ සීරම් එක ගාලා ඉවරුනාට පස්සේ මගේ කොණ්ඩේ මම වේලා ගන්නවා. මගේ කොණ්ඩේ දික් වෙන්න නම් මං කැමති මගේ කොණ්ඩේ මේ විදිහට තෙතට තියෙනකොට. මොකද කොණ්ඩේ වේලුනහම නිකන් හරියට කපුටු කූඩයක් වගේ වෙනවා. ඊට පස්සේ දැන් මං හදන්නේ මගේ කොණ්ඩේ අයන් කරගන්න. ඉතින් මේ විදිහට මං සෙක්ෂන් දෙකකට බෙදලා බැරිම තැන මං උඩිනුත් වෙනම සෙක්ෂන් එකක් බෙදලා මේ විදිහට අයන් කරගන්නවා. ඉතින් ඇත්තටම අයන් කරන්න මගේ කොණ්ඩේ ඇත්තටම අමාරුයි. හරි. දැන් මම මේකප් එක දාගන්නයි හදන්නේ. මුලින්ම මොයිස්චරයිසර් එකකින් චුට්ටක් ගා ගන්නවා. ඊට පස්සේ මගේ කලර් කරෙක්ටින් ප්‍රයිම් එකෙන් මම ගා ගන්නවා පොඩ්ඩක්. ඉතින් ඊට පස්සේ ෆවුන්ඩේෂන් එකකින් මේ විදිහට මම
කා ගන්නවා. දැන් මම බ්ලෂ් ගා ගන්නවා. මෙන්න මේ විදිහට මගේ මූණ මම කොන්ටුවර් කරගන්න යන්නේ නැහැ අද. මේ මොකද ඒකේ මූණ ටිකක් ඩාර්ක් වගේ පේනවනේ. හින්දා තමයි මම මුකුත් කොන්ටුවර් කරගන්න යන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ මේකප් එකක් දාද්දි එහෙම කරනවා. ඒනට මම දාන්නේ නැහැ. මේකේ ටොම්බෝයි කෙනෙක් වගේ යනකොට නම් මම දාන්නේ නැහැ. ඉතින් ටිකක් සුදු පාට වැඩි එකක් අරගෙන මම මෙන්න මේ විදිහට හැයට පොඩ්ඩක් ගා ගන්නවා. හැයටයි මෙන්න මේ ඒරියාස් වල ගා ගන්නවා. මේක හරිය නිකන් කන්සීලර් එකක් වගේ. ඒත් මේක කන්සීලර් එකක් නෙවෙයි. මේකත් ෆවුන්ඩේෂන් එකක්. හැබැයි මේක ටිකක් වයිට් කලර් එකෙන් වැඩි. ඒකයි මම ගාගන්නේ මේක. කන්සීලර් එක වෙනුවට. ඊට පස්සේ මම මුනේ පවුඩර් එකක් මේ විදිහට ගා ගන්නවා. මට ලේසි වෙන මම මෙන්න මේ උඩ පේන අයින් කරලා තියෙන්නේ. නැත්නම් කොච්චර වැහෙනවා එපා වෙනවා අරින්න ගියා මේ ඉඳලා. මේ වගේ නෝමල් පාටක් කරගෙන මේක තමයි මම ගොඩක් කරලා පාවිච්චි කරන්නේ මගේ අයි ෂැඩෝ එකේ කිව්වට වෙනවිලා තියෙන්නේ. ඉතින් ඒක මම මේ විදිහට ගා ගන්නවා. හරිද? මෙන්න මේ යටටත් මම ගා ගන්නවා මෙන්න මේ සුදු එකකින්. මේ සුදු එක නෙමේ මේ රෝස පාටක් වගේ තියෙන්නේ. ඒක තමයි මම ගාගන්නේ. මම මොකද මේක ගානද මේක ගෑවහම නිකන් කහ පාටක් වගේ වෙනවා අන්තිමට. ඒ හින්දා තමයි මයික් ගන්න නැත්තේ. මෙන්න මේ විදිහට සුදු එකෙන් මම ගා ගන්නවා. ඒකත් ඉවිර වේගෙන එන්නේ ළමයි. මෙන්න මෙහෙම මේකෙම මම මේ විදිහට මගේ ලිප්ස් එකත් ගා ගන්නවා. සුපුරුදු පරිදි මගේ අයිලයිනර් එකෙන් මම මගේ ඇස් බැමි ඇඳ ගන්නවා. දැන් මං හදන්නේ මගේ මේ අර යට ඉර ඒක ඇඳ ගන්න තමයි මං හදන්නේ. මෙන්න මේ වගේ ටිකක් තද දුඹුරු පාටකින් තමයි මම ඒක ඇඳගන්නේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහටම මම මේ ඇහෙත් ඇඳ ගන්නවා. ඇස් දෙක යටත් මම මේ විදිහට ඇඳගත්තා. දැන් මම හදන්නේ මගේ ඇස් උඩ ඒ විදිහටම ඇඳ ගන්න. හැබැයි ටිකක් දුඹුරු තද දුඹුරු පාටකින් තමයි මම ඇඳගන්නේ. මේ විදිහට නිකන් නෝමල් ගා ගන්නවා.
දැන් මම අයිලයින් එක ඇඳ ගන්නවා. මේ පැත්ත නෙවෙයි මේ පැත්ත. මේ හිතේ විදිහට මැදගත්තා. දැන් මම එහි මුල තමයි ඇඳ ගන්න හදන්නේ. ටිකක් දිගට තියෙන දම ඇඳගන්න. හරිද ඉස්සරහින්. මස්කාරා එකෙන් නම් මම ගාන්නේ නැහැ. හරිද ටොම්බොයි කෙනෙක් වගේ වෙන දවසට මස්කාරා එකෙන් ගන්න. දැන් චුට්ටක් ලිප්ටික් ගා ගන්නවා. ගොඩාක් ගා ගන්න නැහැ. ඉතින් කොල්ලෙක් වගේ ඉන්න ඕන. ඉතින් ගොඩාක් ගා ගන්න නැහැ. මේ විදිහට පොඩ්ඩක් ගා ගන්නවා. කොණ්ඩේ තව ටිකක් මට කොණ්ඩේ අවුල් වගේ. ඒ හින්දා මම තව ටිකක් තව ලොකුවට බැඳ ගන්නවා. මෙන්න මේ විදිහට. ටිකක් උඩට වෙන්න. මේ විදිහට යටින්ම ගන්නවා. හරිද? දැන් තමයි හරියටම කොණ්ඩේ ආවේ. ඉස්සලා දැන් මේ විදිහ අවුල්. දැන් මම අන්තිමටම කරාඹු දෙකක් දා ගන්නවා. ටිකක් කොළු පෙනුමකින් තියෙන කරාඹු දෙකක්. ඒක දැම්මහම නිකන් ඇත්තටම ටොම්බොයි කෙනෙක්. හරිද? ඒක තමයි දැන් මම දා ගන්න හදන්නේ. මේ තියෙන කරාඹු දෙක. මම මේ කරාඹු දෙකෙන් එකයි දාගන්නේ. සාමාන්‍යයෙන් ඉතින් දෙකම දාන්නේ නැහැනේ කොල්ලෝ. ඒ හින්දා මේ විදිහට එකයි දාගන්නේ. මගේ කොණ්ඩේ මම නාලා දැන් දිග නිසා මෙන්න මේ ඉචේ ටිකක් ඇවිසිලා වගේ තියෙන මම ඒක ආයෙත් අයින් කරගන්නවා. ඉතින් දැන් සේරම හරි. දැන් මම මගේ ජැකට් එක පොඩ්ඩක් දාගන්නවා. හරිද? මොකද ඒකෙන් තමයි ටිකක් කොළු ගතිය වැඩි එන්නේ. මම මේක මුල් දවස්වල මේ වින්ටර් තියෙනකොට දාගෙන ගියම මේක මම ටොම්බොයි කෙනෙක් විදිහට යද්දි සාමාන්‍ය මේ ජැකට් එක තමයි දාගෙන යන්නේ. හරිද? මෙන්න මේ විදිහට. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. බයි.